හරි අපි දැන් ඉන්නේ ඔසකවල ඉසුමිසානෝ කියන ඒරියා එකේ. ඉතින් අපේ ටෙක්නිකල් ඉන්ටර්න් ට්‍රේනින් කියන වීසා එක යටතේ ආපු මල්ලිලා තුන්දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. අපි ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තමයි යන්නේ. එයාපෝට් එකට ආපු වෙලේ ඉඳන් කොහොමද වැඩ කටයුතු සිද්ධ වුනේ කියන එක සහ ඒගොල්ලන්ගේ ආපු ගමම ඒගොල්ලන්ට ඇත්තටම ඔරියන්ටේෂන් වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තමයි තියෙන්නේ. ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී මොනවද උනේ කියන එක ගැනත් අපි පොඩ්ඩක් අහලා බලමු. කෝස්ට් ඉන්නවා මුලින්ම. ඉතින් අපි කෝස්ට්ගෙන් අහලා බලමු. කෝස්ට් අපිට කියන්නකෝ මුලින්ම එයාපෝට් එකේ චයිනා ඉස්ටර්න් තමයි ආවේ. ඒතර ඊට පස්සේ එයාපෝට් එකෙන් බැස්සට පස්සේ එතන ඉඳන් උනේ මොකද්ද කියන එක අපිට පොඩ්ඩක් කියන්න. එයාපෝට් එකෙන් ඇවිල්ලා ඊට පස්සේ ට්‍රේනින් සෙන්ටර් එකට ගිය විදිහ සහ ට්‍රේනින් සෙන්ටර් එකේදී මොන වගේ වැඩද මොන වගේ දේවල්ද ඔයාලට උගන්වන්නේ කියන එක සම්බන්ධව. අපි මුලින්ම කන්සා යාපෝට් එකෙන් එලියට ආවට පස්සේ අපේ එක්කෙනෙක් පිකප් කරන්න ඇවිල්ලා හිටියා මිස්ටර් රයිසන්. ඊට පස්සේ කොහොමරි එයා වාහනෙන් ඇවිල්ලා අපිව පික් කරගෙන ඊට පස්සේ ට්‍රේනින් සෙන්ටර් එකට තමයි මුලින්ම එක්කන් ආවේ අපිව. එතකොට කෝච්ද මේ අරයිසන් කොහොමද කෝච්දලව හොයාගත්තේ? දැන් කෝච්දලව කලින් දැකලත් නැහැ අඳුරන්නෙත් නැහැ. කොහොමද අරයිසන් හොයාගත්තේ කෝච්දලව? මම හිතන්නේ ඒජන්සියෙන් විස්තර අපි ගැන කියලා අපි බෝඩ් එකකුත් අදන් ගියා. ඊට පස්සේ ඒකෙන් අපිව අඳුරගත්තා යාළුවා. හරි ඊට පස්සේ එයාපෝට් එකේ දැන් කෝච්දලව හම්බුණා. ඊට පස්සේ බැගේජස් ටිකත් අරගෙන ඊට පස්සේ කොහොමද ට්‍රේනින් සෙන්ටර් එකට යන වැඩේ කරගත්තේ? ට්‍රේනින් සෙන්ටර් එකට එක්කගෙන ගියාද කොහොමද? එයා ඔක්කොම ඒ කියන්නේ අපිව මේ එයාම එක්කගෙන ගිහිල්ලා අපිට මේ මුලින්ම ඇහුවා shopping කරන්න ඕනේද කියලා අහලා ඊට පස්සේ අත්‍යවශ්‍ය දේවල් මොන හරි ගන්න තියෙනවද කියලා අහලා මුලින්ම අපිව shop එකකට එක්කන් ගියා. ඊට පස්සේ එයාම මේ අපිට අරන් දුන්නා මේවා ඕනේ නේද මේවා ඕනේ නේද කියලා. ඔය ලන්ච් බොක්සස් ආයේ මොනවාද ඔය කෑම හදන ජාති අනම්මන එහෙම එයාම අරගෙන දීලා ඊට පස්සේ තමයි අපිව මොනේ කන්න බොන්න එහෙම ඕනේද කියලා අහලා ඊට පස්සේ තමයි ට්‍රේනින් සෙන්ටර් එකට එක්කගෙන ගියේ. ඊට පස්සේ එයාපෝට් එකේදී කෝච්ද මොනවා හරි ඒගොල්ලෝ දැන් සාමාන්‍ය මෙහෙට ආවට පස්සේ ඔය මේ රෙසිඩන්ස් කාඩ් ඒ වගේ ඒවා හදා ගන්නත් ඕන. ඒතකොට ඒවා එතනදිම කරාද නැත්නම් පස්සේද කරේ? එතනදිම සර් අපේ කියන්නේ එතනින් දැන් අපි එද්දිම අපෙන් අහනවා මේ ට්‍රේනින් අපේ මේක පාස්පෝර්ට් එක බලලා වීසා කැටගරි එක බලලා ඊට පස්සේ දැන් ටෙක්නිකල් ඉන්ටර්න් ට්‍රේනින් තියෙන්නේ. ඊට පස්සේ යාලා වෙන පැත්තකට අපිව යොමු කරලා එතනින් ඊට පස්සේ අපේ ඩීටේල්ස් අරගෙන මේ අපේ COE එක තියෙනවනේ COE එක පෙන්වන්න කියලා ඊට පස්සේ ඒවලෙම රෙසිඩන්ට් කාඩ් එක විනාඩි 5ක්වත් ගියේ නෑ. එන්න කියලා ඉමිග්‍රේෂන් එකෙන් එළියට යන්න කලින් අපේ විස්තර බලලා විනාඩි 5ක්වත් ගියේ නෑ. ටක් ගාලා රෙසිඩන්ට් කාඩ් එක ඒවලෙම ට්‍රේනින් ඉන්ටර්න් ට්‍රේනින් බුක් එකකුයි ඒත් එක්කම රෙසිඩන්ට් කාඩ් එකයි දීලා තමයි අපි එළියට යවුවේ. රෙසිඩන්ට් කාඩ් එක මැෂින් එකකින් ඩීටේල්ස් සෙන්ඩ් කරලා වගේද ගත්තේ නැත්නම් ඔෆිස් කෙනෙක් මාර්ගෙන්ද ගත්තේ කොහොමද? ඒ කියන්නේ මේ COE එකේ හරහා තමයි ඒ ඩීටේල්ස් අරගෙන රෙසිඩන්ට් කාඩ් එක ඒවලෙම අපිට print කරලා දෙන්නේ. හරි ඊට පස්සේ ට්‍රේනින් සෙන්ටර් එකට ආවා. ට්‍රේනින් සෙන්ටර් එක ඇතුළ මොන වගේද? ඒ කියන්නේ ඒක ඇතුළ පහසුකම් මොනවද තියෙන්නේ? සාමාන්‍යයෙන් ට්‍රේනින් සෙන්ටර් එකේ වලට වෙනම රූම් එකක් හම්බුණාද? එක රූම් එකක කී දෙනෙක් වගේ ඉන්නවද? ඉසුමිසානෝ සෙන්ටර් හොටෙල් එකේ තමයි අපේ අපාර්ට්මන්ට් තියෙන්නේ. මේ ස්කූල් එකත් එතනම තියෙන්නේ. කොහොම හරි මුලින්ම අරයිසන් තමයි එකගෙන ගියේ. ඊට පස්සේ ලොබි එකට ගිහිල්ලා එතන අපිට ඉඳ ගන්න කියලා මුලින්ම මේ ඊට පස්සේ මේක මෙහෙම වෙන්නේ මෙතන ස්කූල් එකක් මේ විදිහේ දේවල් වෙන්නේ කියලා අපිට විස්තර කරා. මුලින්ම අපිට ලෙසන්ස් වගේ කරන්න තියෙනවා. ඒ කියන්නේ ක්ලීනින් කරන්න මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ දැන් කෑම එහෙම දැන් ලංකාවේ දැන් ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් ඉතින් බත් මාළු කාලා බත් එක්ක මාළු දෙක තුනක් කාලා ඔහොම තමයි අපි සාමාන්‍ය ලංකාවේ ජීවිතේ ගෙවන්නේ කෑම බීම අතින් ගත්තොත්. දැන් මෙහෙට ආවට පස්සේ කෑම බීම ප්‍රශ්න කොහොමද විසඳගත්තේ? උයාගෙන කෑවද නැත්නම් මුල් දවස් ටිකේ එහෙන් අරන් ආපු කෑම උයාගෙන කෑවද කොහොමද උනේ? අපි ගෙදරින් අරන් ආවා. ඒ කියන්නේ උයන්න ඕන ඔක්කොම වගේ අරගෙන ආවන්න. ඔක්කොම දෙන්නම අනිත් දෙන්නත් එහෙම අරන් ආවා. අපිට මේ කියන්නේ හැම පහසුකමක්ම තියෙනවා. දැන් රයිස් කුකර් එකේ ඉඳන් කිචන් එකේ අයිටම් වල ඉඳන් හැමදේම මෙතන තියෙනවා. මයික්‍රෝවේව් ෆ්‍රිජ් හැමදේම තියෙනවා. ඉතින් අපි ගෙනාපුවා පාවිච්චි කරලා ඉතින් උයාගෙන තමයි කෑවේ. එතකොට ඇතුලේ දැන් ක්ලාස් එක ඇතුලේදී ට්‍රේනින් කරනකොට ඒ ඇතුලේ පිරිසුදු කිරීමේ කටයුතු එහෙම කොහොමද ඔයාලට බෙදලා දීලාද තියෙන්නේ? තනියම කරගන්න ඕනද කොහොමද ඒ වගේ දේවල් වෙන්නේ? ඒ වගේ සර් ඒ කියන්නේ අපිට ගෲප් වලට හදලා ඒ කියන්නේ දැන් ජපානයේ අපි කොහොම හිටියත් අපි පිරිසුදු ඉන්න ඕනේ. අර ඒක තමයි මෙයාලගේ ප්‍රථම ඒ කියන්නේ ප්‍රධානම දේ ඒක. ඒක කියලා දෙන එක තමයි ප්‍රධානම දේ. ඒ කියන්නේ ජපානයේ අපි ජීවත් වෙද්දී ඉන්න ඕනේ විදිහක් තියෙනවානේ. එයාලා ඉන්න විදිහක් තියෙනවා. ඒ විදිහට හුරු කරන එක තමයි මෙයාලගේ ප්‍රධානම දේ. එතකොට ඊට අමතරව දැන් මෙහෙට ආවට පස්සේ මෙහි තියෙන ඉමිග්‍රේෂන් රූල්ස් අපි දැන් ලංකාවේ මොනවා කරත් මේ වෙනත් රටකට ආවට පස්සේ ජපානයේ හෝ වේවා වෙනත් රටක් හෝ වේවා අනිවාර්යෙන් ඒ රටේ නීතියට අනුව තමයි අපි ඉන්න ඕනේ. අපිට ඕන විදිහට ඉන්න බෑ. එතකොට ඉමිග්‍රේෂන් එක සම්බන්ධයෙන් ඉමිග්‍රේෂන් රූල් සම්බන්ධයෙන් කෝච්චිතලට මේ වෙනකොට දැනුම් දීමක් කරාද? ඒ මොනවද තියෙන්නේ? මොනවද ෆලෝ අප් කරන්න ඕනේ? ඒ වගේ දේවල් සම්බන්ධව අපේ කොහමරි සතියකට එක්කෙනෙක් එක සෙන්ස කෙනෙක් ඇවිල්ලා අපිට ඒක ගැන විස්තර කරලා දෙනවා. අපිට අර එද්දිම ඉන්ටර්න් ට්‍රේනින් වීසා කියලා බුක් එකක් දෙනවා. හෑන්ඩ් ගයිඩ් බුක් එකක් දෙනවා. ඒකේ ඒ තියෙනවා විස්තර කරලා රෙසිඩන්ට් කාඩ් එක
ගැන ආයත මයිනේම් කාඩ් එකක් ඉස්සරට හම්බෙන්න්න තියෙනවා එතකොට අපි මොනාද ෆලෝ කරන්න රූල්ස් ඒව ගැන අපිට කියල දෙනවා අපි හරි එතකොට ලංකාවන්න කට සාමාන ජපාන වගේ රටකට එනවන ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ඇඩ්වයිසක මොකද කෝෂිත දැන් ලොකු දවසක් ඉඳලා නැතිවුණත් මේ පරිසරයේ දැකපු දේවල් එක මොන වගේ දෙයක්ද කියන්න පුළුවන් අංකයික ලැංවේජ්ජික ලැංවේජ්ජික නැතුව මුකුත් කරන්න බෑ මේ ජපානේ අනිවාරෙන් ජපන් ලැංවේජ්ජික හදාගෙනම තමයි එන්න ඕනේ පෝෂිත ලැංවේජ් ගැන දැනුවක් ඇතුවදාව නැතන් මොකුත්ම දැනුවක් නැතුවදාව සහ දැනුමක් නැතුව අඩු දැනුමකින් ආවනම් මෙහිදී මොනවගේ අපස්ථාවන්ටද මුණ දෙන්න උනේ මේ ලැංවේජ්ක බැරිකම හින්ද තරම එයාපෝට් එකෙන්ම ඒක ඕන වෙනවා අපිට ලැංවේජ්ජික එකන් ජපානයට එලියට බහින තැන ඉදම්ම ඒක අත්‍යවශ්‍යයි අපිට එකන් දැන් කොතනට ගියත් කඩේකට ගියත් අනිවාරෙන් ජපනිස් ලැංවේජ්ජික ඕනම අපිට නැත්තන් අමාරුයි මේ ජපානකට ඉංග්‍රීසියෙන් පුළුවන්ද තේරුම් ගන්න ඉංග්‍රීසි පොඩ්ඩක්වත් අපි කියන දෙයක් තේරුම් ගන්නත් බෑ ඒගොල්ලන්ට කතා කරන්නත් බෑමද බෑ පොඩ්ඩක්වත් බෑ ඉතින් ඔන්න ඔහම තමා කෝෂිතගේ අදහස ඉතින් මං හිතනවා ඔයාලා ජපාන්ට එන්න ඉන්න කෙනෙක් නම් මේ එක්ස්පීරියන්ස් එක ගොඩක් ඇවිල්ලා ඉන්න සහ වැඩ කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් ඔල්රෙඩි ඇවිල්ලා දැන් මේ ට්‍රේනින් එකෙන් පස්සේ ඊළඟට වැඩ කරන්න තමයි ස්ටාර්ට් කරන්න. ඉතින් ඒකත් එක්ක ඔයාලට මං හිතනවා මේ ෂෙයා කරගත්ත අදහස් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.